guys. මෑතකදී මම මගේ අම්මත් එක්ක මං යන්න ආසම තැනකට ගියා. ඉතින් මට හිතුණා ඒ ගමනේ විස්තර ඔයාලත් එක්ක බෙදා ගන්න. අපි බලමු මම කොහෙද යන්නේ කියලා. හායි, අද අපි ඇවිල්ලා ඉන්නේ අනුරාධපුරේ. අනුරාධපුරේ විශාල නගරේ තියෙන නාමවලට තමයි දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ. තිසාවැව. එහෙමත් නැත්නම් තිස්සවැව. ශ්‍රී ලංකාවේ බුදුදහමේ ව්‍යාප්තියට මූලිකත්වය ගත්ත දේවානම්පිය තිස්ස රජතුමා ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ඉදි කරපු වැවක්. අනුරාධපුරේ සමාධි පිළිමය ළඟ. සමාධි පිළිමේ ලොකු ඉතිහාසයක් තියෙනවා. අපි මේ ඉතිහාසය ගැන ඉස්සරහට කතා කරමු. සම්මත වර්ෂ 5 වන හා 6 වන සියවස්වලට අයත් සමාධි බුද්ධ ප්‍රතිමාව වීරාසනයෙන් හා සමාධි මුද්‍රාවෙන් යුක්ත ප්‍රතිමාවක්. මේක අභයගිරියේ පැවති ඉපැරණි බෝධිඝර 4න් එකක් ලෙසත් සැලකෙනවා. ඊළඟ ගමනාන්තයට යනකොට අපිට හම්බ වුණා ලස්සන චූටි යාළුවෙක්. මේ ඉන්නේ එයාගේ අම්මයි තාත්තයි එක්ක. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ආසියාවේ. එහෙමත් නැත්නම් මේ මුළු ලෝකයේම තියෙන විශාලතම චෛත්‍ය රාජාවක් නැත්නම් ඉන්න කිව්වොත් මම හරි. මේ අපි ඇවිල්ලා ජේතවනාරාම අපි මේ තියෙන්නේ කුට්ටම් පොකුණ. රෑ නිසා පොඩ්ඩක් පේන්නේ නැහැ. අපි දැන් යන්න හදන්නේ ලංකාවේ පළවෙනි චෛත්‍ය වලට. තූපාරාමේ. අපි යමු. බුදුදහම ලංකාවට දායාද වීමෙන් පසු ලංකාවේ ඉදිවුණු මුල්ම චෛත්‍ය තමයි තූපාරාමය. ස්තූප හා ආරාමය යන වචනය එකතු වෙලා තමයි මේ තූපාරාමය යන නම නිර්මාණය වෙලා තියෙන්නේ. තූපාරාමය දේවානම්පිය තිස්ස රජතුමා විසින් ඉදි කරනු ලැබූ චෛත්‍යයක්.
අනුරාධපුර වන්දනාවේ අපි ඊළඟ තැනට යමු. රුවන්වැලි සෑයද අපි දැන් ඇවිත් ඉන්නේ රුවන්වැලි සෑය වන්දින්න යන්න නම් යමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ උතුම් ජයශ්‍රී මහ බෝධියේ උතුරු දොරටුව ගාවට. අපි දැන් ගියා ජයශ්‍රී මහ බෝධිය වන්දනාමාන කරගෙන. ජයශ්‍රී මහා බෝධිය වන්දනාමාන කරන්න ගිය වෙලාවේ අපි වාසනාවන්ත වුණා රාත්‍රී තේවාවේ පෙරහැර බලන්න. මේ රාත්‍රී තේවා පෙරහැර දෙකක මගේ අනුරාධපුර ගමනේ පළවෙනි දවස තමයි මේ විදිහට මේ ඉවර වුණේ. අම්මවයි මාවයි අටමස්ථාන වන්දනාවේ එක්කන් ගිහිල්ලා මට මේ වීඩියෝ ක්ලිප්ස් ටික අරන් දුන්නේ තීෂ් මල්ලි. තීෂ් මල්ලි ඔයාට ගොඩාක් ස්තුතියි. මගේ අනුරාධපුර ගමනේ දෙවනි ව්ලොග් එක අරගෙන මම ඔයාලව බලන්න ඉක්මනටම එන්නම්. එතකන් මගේ මේ වීඩියෝ එක බලලා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්. bye.